හඳුන් කූරා කොහෙද බං මේ? නෑ පොඩි කාලේ ඉඳන් පොඩි ආසාවක් තිබ්බා ශ්‍රී ලංකාවේ. ඒකයි මේ අදාගේ. උඹලා ගැලපෙනවද බං මෙව්වට? බාර හඳුන් කූරු බිස්නස් එක කරගෙන ගෙදරටලා හිටපන්. නෑ නෑ අයියේ. සල්ලි තියනට ආවා නෙමේ. ආසාවට ආවේ. ඒ හඳුන් කූරු බිස්නස් කරන උන්ට මෙව්ව හරියන්නේ නැහැ. ඵලයන් බං අරහෙට. අඩෝ මට වරෙන්කෝ. අයියෝ මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මම දැන් ඔච්චර වෙලා බලන් හිටියේ. ඔබ මොකද මේ කොල්ලලා කරදර කරන්නේ? ඌ ආව නම් උගේ වැඩේ කරගන්න නූ ආවේ. ඔබ පාඩි පැත්තවල හිටපන්. ඔයාට තියෙන අමාරුව මොකක්ද? මම මේ හඳුන් කූරු විකුණලා ජීවත් වෙන්නේ. මේ වගේ තැන් වලට උන් හරියන්නේ නැහැ. අමාරුව? අහිංසක අසරණ මිනිස්සුන්ව සෙල්ලමකට ගන්න බා කවදාවත්. ඌ ආවේ උගේ වැඩ කරගන්න. ඔබ පාඩු මේ වැඩ කරන් පාඩු හිටපන්. මේ ඔබව ගණන් ගන්න එපා බා. ඔබ දන්නවනේ ඔය වගේ උන් ඔය හැමදාම ඉන්නවා. ඔබ මේ වැඩේ කරගන්න. පින්නවනේ බං බත් එක්ක ඕන දෙයකට. නෑ නෑ අයියේ. තියනට ආවා නෙමේ. පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා. ඒකයි ආවේ. අයියලාට කරදර නම් අයියේ මයි යන්න. මේ පිස්සුද බං? එහෙම හිතන්න එපා. අපි ඉන්නවනේ බං ඕන දෙයකට. මේ ඒක නෙමේ. ඔබ මොනවද බං කරන්නේ? අම්මා හඳුන් කූරු හදනවා අයියේ. මං ඒ ටික විකුණන එක තමයි කරන්නේ. මරුනේ බං. ජීවිතේ හැමෝටම බං එක විදිහ නෑනේ. අපිට තියෙන විදිහට අපි කොහොම හරි ගේමක් ගහමු. හරි මේ ඔබ එන වැඩේ සෙල්ලම කරගන්න මං අර හිට යනවා. වතුර ටිකක් බීලා වැඩ ටික කරපන්.